සාදු 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 තෙරුවන් සරණයි හැම දෙනාටම කල්යාණ මිත්‍ර උපාසක උපාසිකාවනි දුවේ පුතේ අද දිනය 2026 අවුරුද්දේ ජනවාරි මාසේ 25 වෙනිදා අද ඉරිදා දවසක් අපි වෙනද වගේම අකාලිකෝ ඕඩියෝ වැඩසටහනේ අපි අද කරන්නේ 36 වෙනි වැඩසටහන. අද අපි මාතෘකා කරගන්නේ භවචක්කය අතහැර ධම්මචක්කය පැවැත්වීම නිවනට මගයයි බුදුහිමියන් උපදෙස් දුන්නේ ඇයි කියන කරුණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අපි මෙතෙන්දී පළමුවෙන්ම හඳුනා ගන්න ඕනේ මේ භවචක්කය කියන්නේ කුමක්ද ධම්මචක්කය කියන්නේ කුමක්ද කියන කරුණු දෙක. අපි බලමු භවචක්කය. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට දැන් මේ භවචක්කයේ සමුදේ වෙන්නේ වර්තමාන මේ මොහොතේ එන සංකාරයට වර්ණ රූප සංකාරයක් හරි ශබ්ද රූප සංකාරයක් හරි ගන්ධ රූප සංකාරයක් හරි රස රූප ස්පර්ශ රූප මනෝ රූප සංකාරයක් හරි මෙතන පහළ වෙනකොට ඒ පහළ වෙන සංකාරයට පටිච්ච සම්පන්නව මෙන්න මේ භවචක්කය එතන සමුදේ වෙනවා. උදාහරණයකට ගත්තොත් අපි කියමු දැන් මේ මොහොතේ ආරම්භණය කරනවා අපි කෝපය කියලා කෝපය. එතකොට දැන් අන්න කෝපය කියලා ආරම්භණය එනවත් එක්කම ඒ අවිද්‍යා පත්‍ය කෝපය කියන සංඛාරා කෝපය කියන සංඛාර පත්‍ය ඊට අදාළ විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය කලආයතනං කලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව. අන්න භවය සකස් වෙන හැටි. දැන් අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ අපිට උපදෙස් දුන්නේ මේ මොහොත පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරන්න. මේ මොහොතේ පහළ ආරම්භණය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරන්න කියන උපදේශය තමයි දුන්නේ. පච්චුප්පන්නං ජයෝ ධම්මං තත්ත කියලා. එතකොට දැන් අන්න බලන්න කෝපය කියන සංකාරය මෙතන එනවත් එක්කම කෝපය කියන සංකාරයට පරිසම්පන්නව විඥානය හටගත්තා. ඒ විඥාණයට පරිසම්පන්නව නාම රූප ජාලයක් හටගත්තා. ඒ නාම රූප ජාලයට පරිසම්පන්නව මෙන්න මේ සලආයතන සංකල්පය හටගත්තා. මේක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සලආයතන තිබිලා නෙමෙයිද මේ භවචක්කය මෙතන පහළ වෙන්නේ කියලා. ඒක අපි බොහොම ප්‍රඥාවේ යුක්තව තේරුම් ගන්න ඕන අවස්ථාවක්. අපි ඒකට උදාහරණයක් ගන්න ඕනේ මේ ගයාවේ බෝධි මූලයේදී අපේ උත්තමයා මේ ආර්ය පරිශ්‍රණය කරගෙන යද්දී සිද්ධ වෙච්ච දේ පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඉස්සෙල්ලා ඔන්න මොකද්ද උනේ උන්වහන්සේ මේ ගය බෝධි මූලයේදී මේ මනස ආචාර්යමින් ආර්ය පරිශ්‍රණය කරගෙන යාමේදී උන්වහන්සේ බලාපොරොත්තු නොවෙච්ච එක ක්ෂණයකදී සමස්තේ නිරෝධ වුණා. ඒක උන්වහන්සේ පසු කාලීනව ප්‍රකාශ කරා. නිරෝධෝ නිරෝධෝතිකෝ මේ වික්කවේ පුබ්බේ අනනුත්තුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කියලා පැහැදිලි කරනවා. නිරෝධෝ නිරෝධෝ කෝමේ භික්කවේ පුබ්බේ අනුරුද්ධ ආදී වශයෙන් එතන සමුදය වෙච්ච ආකාරය නිරෝධ වෙච්ච ආකාරය තුන්වහන්සේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිරෝධ වෙච්ච අවස්ථාව අපි ටිකක් බලමු. එතන අර සලආයතන පිළිබඳ ගැටලු ලියා ගන්න ඒක අපි සාකච්ඡා කළ යුතු වෙනවා. අනේ නිරෝධය වෙද්දි මොකද උනේ? උන්වහන්සේ කියනවා විද්‍යා නිරෝධ වුණා. එතනම සංකාර නිරෝධ වුණා මේ මොහොතේ. එතනම විඥානය නිරෝධ වුණා. එතනම නාම රූප නිරෝධ වුණා. එතනම සලආයතන. සිද්ධාර්ථ ඇටියට හිටිය සලආයතන. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන සංකල්ප 6 නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙලා වෙනවත් එක්කම සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නිරුද්ධාන්ති කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දරුවනේ අන්න එතෙන්දි බලන්න දැන් මේ ෂණේදී මොකක්ද වුනේ? සලආයතන නිරෝධ වුණා. පටිච්චසමුප්පාද නිරෝධ වෙනකොට සලආයතන නිරෝධ වුණා. නිරෝධ වෙලා එකෙනෙහිම
අන්න අපි මේ දැන් ගත්ත උදාහරණයක් ගමුකෝ. කෝප්පේ කියන සංකාරයව කියන්නකෝ. ඒ කෝප්පේ කියන සංකාරෙමද එතනම එනවත් එක්කම අන්න අවිද්‍යාපච්චය කෝප්පේ කියන සංකාරා කෝප්පේ කියන සංකාරවච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං අන්න සලආයතන ආයේ සමුදය වුණා. සලආයතන පච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව කියලා කරනවා වෙනවා. එතකොට අන්න එතන හොඳට තේරුම් ගන්න මේ පටිච්ච සම්පාද සමුදය වෙද්දී තමයි මේ සලආයතන සංකල්පය මෙතන සමුදය වෙන්නේ. ඒක ඉතින් ගැඹුරු කරුණක් අපි උඟක් කතා කරන්න වෙන තරම් අර මගේ බලන්නකෝ මගේ බුදුනද channel එක වෙන්න කකාවත channel එක ආකාලික ඔඩියෝ channel එක සාදාම් නදී කියලා ආය channel එකක් තියෙනවා. ඔය කරුණු අධ්‍යයනය කරනකොට මේ කරුණු තේරුම් ගන්න පුළුවන්. හිතන්න එපා මේ ආයතන සංකල්පය අපි දැන් මේ සාකච්ඡා කරද්දිත් මේ ආයතන සංකල්පය වයිබ්‍රේට් වෙනවා. ඒ කියන්නේ සම්භූත වෙනවා නිරෝධ වෙනවා සම්භූත තුරම නිරෝධ වෙනවා සම්භූත තුරම නිරෝධ වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක ඉතින් පොතපතේ සඳහන් වෙන අඩුවේ මොකද මේක ප්‍රත්‍යක්ෂව දෙක අවබෝධ කරන්න තු මේකේ සත්‍ය කතාව ඉදිරියට දක්වන්න බෑ. ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලින්මයි මම මේ කරුණු ඉදිරියට කරන්නේ. අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න. මෙතන කෝපේ කියන සංකාරය මෙතන සම්භූත වෙනොත් එක්කම ඊට පරිසම්පන්න සිද්දට පරිසම්පන්න සමුදේදී අන්න මේ සලආයතන සංකල්පේ සමුදේ වෙනවා. පෙරෂණේ නිරුද්ධ වෙච්ච ආයතන සංකල්පය සමුදේ වෙනවා. මම දැන් ගාය බෝධ මූලෙ පෙන්නුවේ අන්න ඒ වගේ. එතකොට අන්නේ එතන තමයි භවචක්කය කියලා කියන්නේ. එතන අන්නේ පටිසම්පද මේ මොහොතේ සිද්ධ වෙන ඒ පටිසම්පදේ සමුදේ තමයි භවචක්කය කියලා කියන්නේ. ඒ භවචක්කයේදී මොකද වෙන්නේ? මේ හොඳට බලන්න භවචක්කයේ සමුදේනකොට ඔන්න අවිද්‍යාපච්චය කෝපේ කියන සංඛාරා කෝපේ කියන සංඛාරයේ පටිසම්පන්නෝ ඊට අදාළ විඥානයේ සමුදේනවා. ඒ විඥානයේ පටිසම්පන්නෝ ප්‍රපංච ක්‍රියාවලිය තුල නාම රූප චිත්ත රූප ජාලය සමුදය වෙනවා. ඊට පටිසම්පන්නෝ මේ සලආයතන සංකල්පේ සමුදය වෙනවා. එතන ස්පර්ශයේ වින්දනයේ තණ්හාව උපාදාන වෙන බව වෙනවා. එතකොට ඒක තමයි පටිසම්පatti සමුදය. ඒක සමුදය පෙන්වන්නේ අවිද්‍යාපච්චය කෝපේ කියන සංඛාරා කෝපේ කියන සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං සලආයතන පච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව මේ තමයි ස්ථනේ වෙන්නේ. අන භව පච්චය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායතා සම්භවಂತಿ ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස්ස සමුදය හොති. එතකොට දැන් මෙන්න මේ භවචක්කය මේ කෝප්පේ කියන ආරම්භණයට සංකාරයට පරිසම්පන්නව භවචක්කයේ මෙතන සමුදය හටගද්දී අන්න එතන සමස්ත දුක්ඛන්දරාවම හටගත්තා. තේරුණාද? කෝප්පේ කියන සංකාරය මෙතන සමුදය වෙනොත් එකම ඊට පරිසම්පන්නව හටගත්ත භවචක්කයේදී සමස්ත දුක්ඛන්දර සලආයතන සංකල්පය ඇතුළු සමස්ත දුක්ඛන්දරාවම හටගත්තා. අන්න ඒ නිසා තමයි බුදු පියාණන් උපදෙස් දෙන්නේ ඒ භවචක්කය අතහැර ධම්මචක්කය පිළිවෙල සිහිය පවත්වනගේ. ධම්මචක්කය දැන් පහළ වෙන්නේ කොහොමද? අපි ඒක බලනකොට දැන් කෝපේ කියන සංකාරයේ සමුදය වෙනකොට භවචක්කය සමුදය වුණා. එතන ධාති දරා ව්‍යාධි මරණ දුක්ඛන්දරාවම හටගත්තා. ඒක ඉතින් ස්ථිරව වෙනවා. අටගත්තා එතන ඒ දුකෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි සංසාර ගමනට මුල් වෙන එකම කරුණ තමයි ඒ භව චක්‍රය. ඒ කියන්නේ මේ අපි උදාහරණයක් ගත්ත කෝපේ කියන සංකාරය උපාදානය කරලා වින්දනය කිරීම තුළින් හටගන්න ක්‍රියාවලිය. ඒකෙදී එතන සංයෝජන 10ක් ගොඩ නැගෙනවා. පැහැදිලිද? දැන් අර ජාති ජරා ව්‍යාධි මරණ වෙනවත් එකම සංයෝජන 10ක් එතන සමුදය වෙනවා. මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිච්ඡා කියන සංයෝජන 10 එතන සමුදය වෙනවා. ඒ වගේම තමයි පංච නිවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒ පංච නිවරණ ධර්ම. එතකොට කෙලස් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එතන සමුදය වෙනවා. ඒ වගේම දෘෂ්ටිගත වෙනවා. දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන කාම උපාදාන අත්වාද උපාදාන ආදී වශයෙන් මේ භව චක්‍රය තුල ඒ උපාදාන ඇති වෙනවා. ඒකම කාලයට අහු වෙනවා. කාලයට අහු වෙනවා. ඔන්න ඔය කෙලස් කන්දරාව නිසාම සසර ගමනට
ඒ පටිසම්පාදේ සමූදය වේ කෝපය කියන සංකාරය සමූදය වෙනවත් එක්කම හටගත්ත ඒ පටිසම්පාද සමූදයට පටිසම්පන්නෝ ඉතින් සාසර ගමන සිද්ධ වෙමින් ඔන්න ඔය විදියට දුක්ඛන්තරාවකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසායි අපේ බුදු පියාණන් වහන්සේ ගායා බෝධි මූලයේදී ලැබූ අත්දැකීම අනුව පැහැදිලි කරන්නේ මේ භව චක්‍රයට මැදි වෙන්න එපා. භව චක්‍රය අතහරින්න කියන කරුණ තමයි බුදු පියාණන් වහන්සේ දෙන උපදේශය. භව චක්‍රය අතහරින්න කියලා කියන්නේ ඇයි? මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී කෙලෙස් ජාලයක් එතන සමූදේ වෙන නිසා. සමූදේ වෙන නිසා එක ෂණයක් තුළ සිද්ධිය වෙන්නේ. එක ෂණයක් තුළ ඔය සිද්ධිය වෙන්නේ මේක තමයි දරුවනේ කියන්නේ මේ බුද්ධ විෂය හරි අචින්තය ගැඹුරුයි කියලා කියන්නේ ඕකයි. බුද්ධ විෂය අචින්තේන චින්තේ සබ්බායන් චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාග්‍යස්ස කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මොකද ඒ තරම් ගැඹුරුයි මෙතන. දැන් බලන්න කෝපය කියන සංකාරය මෙතන සමූදේ වීම වෙනවත් එක්කම සිද්ධ වෙච්ච බරපතල සිද්ධිය බලන්නකො මේ භව ගමන කරන නිරතව වෙන්න වුණා. ජාති ජරා ව්‍යාධි මරණ දුකට මූල දෙන්න සිද්ධ වුණා. අර කාම තණ්හා භව තණ්හා ආදී ඇති වුණා. දස සංයෝජන ඇති වුණා. පංච නිවරණ ධර්ම එතන සමුදේ වුණා. දෘෂ්ටිගත වුණා. කාලයට අහු වුණා. සසර ගමනක නිරත වෙන්න සිද්ධ වුණා. අන්න ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ මෙතන පහළ වෙන සංකාරයට පටිච්ච සම්පන්නව සිදුවෙන මෙන්න මේ භව චක්‍රයට මැදි වෙන්න එපා. ඒ භව චක්‍රයේ එතනම ප්‍රහාණය කරන්න. ඒ ප්‍රහාණය කරන ආකාරය අපේ බුදු පියාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. අන්න එතකොට ඕම් භව චක්‍රය මම පැහැදිලි කරා. දැන් මේ භව චක්‍රයේ එතනම එම සමූදේ තුලම නිරෝධ වීමේදී තමයි ධම්මචක්‍රය පහළ වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. දැන් ඔන්න අපි ගත්තේ කෝපය කියන සංකාරය තමයි උදාහරණයක් ගත්තේ. එතකොට කෝපය කියන සංකාරයේ සමූදේනොත් එක්කම අසුරු ධනක වේගෙන් අර භව ක්‍රියාවලිය සිද්ධ වෙමින් භව චක්‍රය සමූදේ වුණා. දැන් බලන්න ධම්මචක්‍රේ පාර වෙන්නේ නැටි ඔන්න බලන්න දැන්. දැන් කෝපය කියන සංකාරය තමයි මුල් වෙන්නේ. ඒක තමයි භවංගය. ඒ භවයේ සකස් වෙන්න මුල් වෙන අංගය දැන් මේ කෝපය කියන සංකාරය. දැන් මේ කෝපය කියන සංකාරයට අකුරු කීයද? කෝපය අකුරු 4යි. හොඳ තීක්ෂණ බුද්ධියෙන් බලන්න දැන් මේ කෝපය කියන අකුරු 4 මෙතන මේ මොහොතේ ආවේ කොහොමද? කෝ යන්න ආවා. ඔය බලන්න කෝ. ඇවිල්ලා ඒක නිරුද්ධ වෙලා තමයි හල් පයන්න එන්නේ. කෝ යන්න තියෙද්දි පයන්නේ නැහැ. ඔය බලන්න කෝ ඒක ඉවරයි. ඒක නිරුද්ධ වුණා. නිරුද්ධ වෙලා තමයි හල් පයන්න එන්නේ. කෝ ඊළඟට හල් පයන්න නිරුද්ධ වෙලා තමයි පයන්න එන්නේ. පයන්න නිරුද්ධ වෙලා තමයි යයන්න එන්නේ. හැම අරමුණකම ස්වභාවය ඕක. පැහැදිලිද? දැන් වටාපත කියලා ගත්තත් වයන්න ආවා ඒක නිරුද්ධ වුණා. තායන්න ආවා ඒක නිරුද්ධ වුණා. පයන්න ආවා ඒක නිරුද්ධ වුණා. තායන්න ආවා ඒක නිරුද්ධ වුණා. අම්මා කියලා ආවා. ආයන්න ආවා ඒක නිරුද්ධ වෙලා තමයි ආල්මයන් එන්නේ. ආල්මයන් නිරුද්ධ වෙලා තමයි මායන්නේ. තාත්තා කියලා ගත්තා තායන් නැවිලා ඒක නිරුද්ධ වෙලා තමයි හල්තායන්නේ. ওই විදිහට හොඳට තේරුම් ගන්න හැම සංකාරයක්ම මෙතන සමූදය තුලම නිරුද්ධ වීම සිද්ධ වෙනවා. ඒතර කෝප්පේටත් දැන් මොකද්ද උනේ? කෝ යන්න ආවා. ඒක එතනම නිරුද්ධ වෙලා තමයි හල්පයන්න ආවේ. හල්පයන්න නිරුද්ධ වෙලා තමයි පයන්න ආවේ. පයන්න නිරුද්ධ වෙලා තමයි යයන්න ආවේ. එතකොට කවුරු කොහොම මොනවා කිව්වත් හොඳ ප්‍රඥාවෙන් තේරුම් ගන්න කෝපය කියන සංකාරය මේ මොහොතේ සමූදය වෙනවත් එක්කම එතනම සමූදේ තුලම නිරුද්ධ වෙනවා. සමූදේ තුලම නිරුද්ධ වෙනවා. ඒ කෝපය කියන සංකාරයේ සමූදේ තුලම නිරුද්ධ වෙනකොට ඒ කෝපය කියන සංකාරයට අදාළ විඥානය අනිවාර්යයෙන්ම එතනදී නිරුද්ධ වෙනවා. පැහැදිලිද? ඒතකොට කෝපය කියන සංකාරයේ නිරුද්ධ වෙනොත් ඒක ඊට පරිසම්පන්නව විඥානය නිරුද්ධ වෙනකොට ඒ විඥානයේ නිරෝධයට පරිසම්පන්නව චිත්ත රූප ජාලයම නිරුද්ධ වෙනවා. චිත්ත රූප ජාලයම නිරුද්ධ වෙන තැන දරුවනේ අන්න සලායතන සංකාපය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ කෝපය කියන සංකාරයේ සමූදය වෙනකොට මෙතන සමූදය වෙච්ච සලායතන සංකල්පය කෝපය කියන සංකාරයේ සමූදය දුර නිරෝධ වෙනවත් එක්කම පටිච්චසම්පාද නිරෝධයේ සිදුවීමේදී මේ සලායතන සංකල්පය මේ ෂණය තුල සමූදය තුලම නිරෝධ වෙනවා. ඒකාන්තයි ස්ථිරයි ආයේ කතා දෙකක් නැහැ.
ඒ සලආයතන සංකාර නිරෝධ වෙනකොට අන්න එතන පස්ස වේදනා තණ්හා උපාදාන වෙන්නේ නැහැ. භවය අවසන් වෙනවා. භව නිරෝධෝ. ඒ භවයේ නිරුද්ධ වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නිරුද්ධಂತಿ. ඔන්න බලන්න අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ උත්තරීතර ශ්‍රේෂ්ඨ දර්ශනයේ ගැඹුර කොච්චරද බලන්න. එතකොට එක ක්ෂණයක් තුල මේක ආකාලික ධර්මයක් කියන්නේ ඕකයි. මේ එක ක්ෂණයක් තුල සමස්තේ සමුදය තුලම නිරුද්ධ වුණා. සමුදය තුල ඔය කියන්නේ කෝපේ කියන සංකාරයේ සමුදය වෙනවත් එකම සමස්තේ සමුදය වුණා. ඒක තමයි භව වීම. කෝපේ කියන සංකාරයේම සමුදය උදේ නිරෝධ වෙනකොට අර භව වූ සියල්ල එතරම් වය වුණා. භව වූ ක්ෂණේ තුලම වය වුණා. භව වූ ක්ෂණේ තුලම වය වුණා. භවය කියන්නේ ඔය කොටස. පැහැදිලිද? එතකොට ඒ කෝපේ කියන සංකාරයේ සමුදය වෙනකොට සිද්ධ වෙච්ච භව වීම තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ භව චක්කය කියලා. ඒක භව චක්කය. ඒතොර මේ භව චක්කය එක ක්ෂණයක් පවතින්නේ කෝපේ කියන සංකාරයේ සමුදය නිරෝධ වෙද්දී ඒ භව චක්කයේ සමත්තේ ශූන්‍ය වෙනවා. මේ බලන්න අවිජ්ජා නිරෝධා කෝපේ කියන සංකාර නිරෝධෝ. කෝපේ කියන සංකාර නිරෝධා ඊට අදාළ විඥානයේ නිරෝධෝ. විඥානයේ නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. මම කියලා හඳුන්වන සලආයතන නිරෝධෝ. මේ දැන් වෙනවා. අපි මේ කතා කරද්දී මේ දැන් වෙනවා මේක. සමස්ත ලෝකයේම අපි කියමුකෝ කෝටි 800ක් ජනගහනය කියලා. මේ ෂනේ මේ කෝටි 800ම ඉන්න මානවයා නිරුද්ධ වෙනවා. එතන නිරුද්ධ වෙනවා. ඒක නම් සැකයක් හිතන්න එපා. එතකොට අන්න සලආයතන නිරෝධෝ. මේ මොහොතේ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. අන්න භවය නිරුද්ධ වුණා. භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නිරුද්ධಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. අන්න දැන් හොඳට තේරුම් ගන්න මේ ෂණේ තුල කෝපේ කියන සංකාරයේ සමුදය වෙනකොට සියල්ල භව වෙලා මෙතන භව චක්කේ සකස් වුණා. ඒක දුක් අන්තරාවක් ඒකේ සමුදය වුණා. කෝපේ කියන සංකාරයේ එම සමුදය තුන නිරෝධ වීම තුල අනිවාර්යෙන් මේක සිද්ධාන්තයක් රියැලිටි එකක් එක නිරෝධ වීම තුල අර සියලු සමත්ත දුක්ඛන්දරාම නිරුද්ධ වෙලා ගිහිල්ලා ධම්මචක්කේ පහළ වුණා. අන්න එතකොට මේ භවචක්කේ සමුදය වෙන තැනම ඒ සමුදය තුලම නිරෝධ වීමේදී ධම්මචක්කේ එකම කාසියක දෙපැත්ත වගේ. දැන් ඕක තමයි යමකය කියලා කිව්වේ. ඒකයි යමකය කියන්නේ එකකට එකක් ප්‍රතිවිරුද්ධ ගැඹුරු ක්‍රියා දෙකක් එකවර එක තැන එකට අකාලිකව සිදුවීම තමයි යමකය කියලා කියන්නේ. එතකොට යමා මහ පෙළහර කියලා කියන්නේ මේ අපේ උත්තමයා මෙන්න මේ දේශනා කරු මේ පටිච්ච සම්පදායේ දිත්තේ. පටිච්චසම්පදායේ දිත්තේ. එතකොට දැන් මේ ධම්මචක්කේ පහළ වෙන තැන මහා ආචාර්ය රාශියක් වෙනවා. මොනවද වෙන්නේ? ඒ ධම්මචක්කේ සමුදයේදී සමස්ත කෙලෙස් ජාලේම ශූන්‍ය වෙලා එතන තමයි නිවන පහළ වෙන්නේ. ඒ නිවන පහළ වෙන්න තැන බෝධි සත්‍තිස් බෝධිපාචක ධර්ම 37ම එකවර ප්‍රගුණ වෙනවා. පැහැදිලිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම එකවර එක තැන එකට අකාලිකව මේ ෂණය තුල පූර්ණ වෙනවා. මේ වගේ දේශන මම කරලා තියෙනවා. අර මම පැහැදිලි කරුවා අර channel වලට කියලා බලන්න. එතකොට සතර මගේ සතර බල. සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහන්ත මාර්ගය, ඒ මාර්ගාංග පූර්ණ වීම තුල සතර ඵල පහළ වෙන ආකාරය ඒ සියල්ල සමත්තේම මෙන්න මෙතන මේ ෂණය තුල ඒ ධම්මචක්කේ පහළ වීමේදී සමුදය වීමේදී පූර්ණ වෙනවා. සමාධි ධර්ම 15ක් වැඩෙනවා අතර. පැහැදිලිද? සමාධි ධර්ම 15ක් වැඩෙනවා. ඔය ධම්මචක්කේ පහළ වෙන තැන. ඔන්න ඔය විදිහට දරුවනේ මෙන්න මේ අපි අදහා ගන්න බැරි තරම් ගැඹුරු කාර්යයක් මෙතන කෝපය හරි මේසේ හරි පුටුව හරි අම්මා තාත්තා හරි එහෙම නැත්නම් අපි කියමුකෝ එළවලුවක් වගේ කියන්නේ පතෝල වැටකොළු බණ්ඩක වගේ ඕනම සංකාරයක් වරමු සංකාරයක් හරි ශබ්ද රූප සංකාරයක් හරි ගන්ධ රූප සංකාරයක් හරි රස රූප සංකාරයක් හරි පොට්ටප්ප රූප සංකාරයක් හරි
මනෝරූප සංකාරයක් හරි පහළ වෙන හැම සංකාරයක් පාසාම ඔන්න ඔය පටිසම්පාදේ සමුදය තුලම නිරෝධය. ඒ කියන්නේ භවචක්කයේ තුලම ධම්මචක්කය පහළ වෙනවා. භවචක්කයේ තුලම ධම්මචක්කය පහළ වෙනවා. පැහැදිලිද? එතකොට බුදු පියාණන් වහන්සේ අපිට උපදෙස් දුන්නේ ඒ ධම්මචක්කය තමයි මේ නිවනට අවබෝධය ලැබනවා කියලා කියන්නේ. ඒ ධම්මචක්කය තුල පිහිටා කටයුතු කිරීමේදී එක් ක්ෂණයක් තුල මේ නිරෝධය අද්දක නිවනට පත්වීම ගාය බොදුකුල වුණා වගේ. අන්න ඒකයි අපේ උත්තමයා මේ භවචක්කය අතහැර නිවනට මගේයි බුදු උපදෙස් දුන්න ධම්මචක්කය තුල කටයුතු කරන්න කියලා කිව්වේ. එතකොට එහෙනම් අපි දැන් ධම්මචක්කය තුල කටයුතු කරන්නේ කොහොමද? දැන් අපි දැක්කා දැන් මෙතන මේ මොහොතේ එන හැම සංකාරයක්ම කෝපය, මේසය, පුටුව, වටාපත, පොත, ඔරලෝසුව අපි කියමුකෝ දැන්. ඒ වගේ ඉතින් හැම සංකාරයක්ම හැම මොහොතක් පාසාම සමුදය තුලම නිරෝධයි. සමුදය තුලම නිරෝධයි. සමුදය තුලම නිරෝධයි. එතකොට සමුදය තමයි අවිද්‍යාව. ඒක සංසාර ගමනට හේතුව. ඒක මෙතන ප්‍රගුණ කරන්න එපා. එතනම සිද්ධ වෙන නිරෝධය පිළිබඳ සිහිය පවත්වන්න. එතකොට අන්න බුදු පියාණන් වහන්සේ උපදෙස් දුන්නේ එතන. සමස්තේ නිරෝධයි කියන සිහිය පවත්වාගෙන එදිනෙදා කටයුතු කරන්න කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. යන්නේ කන බොන මොනවද කියනවා? අලෝකිතේ, විලෝකිතේ, සම්මින්ජිතේ, පසාරිතේ, සංගාඩිපත, චීවරධාරීන, උච්චාර පස්සාව කම්මේ කියන්නේ යන්නේන කන බොන අඳින පළඳින වැසිකිලි කැසිකිලි යන. උච්චාර පස්සාව කම්මේ කියන දරුවනේ වැසිකිලි කැසිකිලි යන අවස්ථාවේ පවා සමස්තේ නිරෝධයි කියන සිහියෙන් යුක්තව කටයුතු කරන්න කියලා තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අන්න එතන තමයි ධම්මචක්කය තුල පිහිටා කටයුතු කිරීම කියන්නේ එතන. අපේ උත්තරමයම තමයි භවචක්කය හඳුන්ලා දුන්නේ. අපේ උත්තරමයම තමයි ධම්මචක්කය හඳුන්ලා දුන්නේ. වෙන කවුරක්වත් ඔය විරුද්ධ කරලා දුන්නේ නැහැ. ඒකට භවචක්කය හඳුන්ලා දීලා උන්වහන්සේ උපදෙස් දුන්නා. භවචක්කේ මේ සංසාර ගමනට හේතු වෙනවා, දුකට මුල් වෙනවා. ඒ හින්දා භවචක්කය අතහැරපල්ලා. ඒක අනුගමනය කරන්න එපා. ඒ භවචක්කය අතහැරලා එතනම සිදුවෙන ධම්මචක්කය පහළ වෙන්න හේතු වෙන ඒ නිරෝධය. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා අනාම නිරෝධෝ. සියපවතන ඒක අනිවාර්යයෙන්ම මේ මහා ප්‍රඥාවන්තයා යන්න ධම්මචක්කයේ තුල පිහිටා කටයුතු කරන ප්‍රඥාවන්තයා හැටියට පිළිගන්නවා. මම හිතන්නේ පැහැදිලි ඇති. එතකොට නිවන සාසය ඒකාන්තයෙන්ම මේ විදිහට ධම්මචක්‍රය තුල පිහිටා කටයුතු කිරීම හේවත් සමස්තේ නිරෝධයි කියන සිහිය පවත්වාගෙන කටයුතු කිරීමේදී හැම කෙනෙක්ම හරියට නිවැරදිව හරියට කළොත් ඒකාන්තයෙන්ම මේ ජීවිත කාලය තුල මේ ක්ෂණයක නිරෝධය දරුවනේ මේ නිවන කියන්නේ එක ක්ෂණයක සිද්ධ වෙන සිද්ධියක්. ඒක බුදු පියාණන් වහන්සේ දුර්ලභෝ කන සම්පatti කියලා හඳුන්වන්නේ ඔතන. දුර්ලභෝ ක්ෂණ සම්පත්තිය. උන්වහන්සේ එතන හඳුන්වනවා බුද්ධෝත්පාද ක්ෂණය කියලා. බුද්ධෝත්පාද ක්ෂණය. ඒ අර ධම්මචක්කේ පහළ වෙන තැනේ. පැහැදිලිද? බුද්ධෝත්පාද ක්ෂණය. මේ ක්ෂණේ මේ දැන් මේ ක්ෂණය ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ නිසා අපි අද ඔන්න අකාලිකෝ ඕඩියෝ 36 දේශනාව තුලින් ඔන්න පැහැදිලි කරා භවචක්කේ අතහැර ධම්මචක්කේ පැවැත්වීම නිවනටම ගියයි බුදුමියෝ උපදෙස් දුන් හේතුව තමයි අපි දැන් මේ නිරතාවරණය කරලා දුන්නේ. හොඳයි අපිට වෙනද වගේම මේ අකාලිකෝ ඕඩියෝ වැඩසටහනේ දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ රංජිත් කුලතුංග මැතිතුමා, එතුමාගේ දයාබර බිරිඳ ඉන්ද්‍රාණි කුලතුංග මැතිණිය, එමදෙපළගේ එකම පුත්‍රයා වන ෂේන් කුලතුංග අපේ දයාබර පුත්‍රයා තමයි මේ දායකත්වයෙන් අපේනවා. ඉතා පුදුමාන්තර උනන්දුවකින් මේ උතුම් නිර්මල තථාගත සම්මා සම්බුද්ධ ශාසනය බැබලවීමට දැඩි වීර්යයක් ගන්නවා, වෙසක් ගන්නවා. මම ඒ පවුලේ සියලු දෙනාටම මගේ හෘදයෙන් ස්තුතිය පුද කරමින් සකල ලෝක සත්‍යයටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ බුදු පියාණන් වහන්සේ බැහැර කර භවචක්කයෙන් ඉවත් වෙන්න. ඉවත් වෙලා මේ ධම්මචක්කයේ තුල සිහියෙන් කටයුතු කරන්න. මෙහෙමයි. මෙතන සමස්තේ නිරෝධයි කියන සිහිය යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ ඒ ධම්මචක්කයේ තුල පිටා කටයුතු කිරීම තමයි. ඒ ප්‍රඥාවන්තයා ඒකාන්තෙම අමාමහ නිවන සාසාත් කරනවාමයි ස්ථිරයි. හොඳයි. එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
මේ ජීවිත කාලය තුළම මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට වාසනාව හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. සාදු සාදු සාදු.